පිනදින එක භික්ෂූන් වහන්සේ නමක් සෑ මළුව ඇමදලා හරිම ලස්සනට පිළිවෙලට උන්වහන්සේ ඒ මළුව දිහා බලාගෙන බුද්ධ ආලම්බන ප්‍රීතියේ උපදවමින් ඉන්නවා. මාරයා කල්පනා කළා මොහුට ප්‍රීතිය උපදවන්න දීලා බෑ. අරහත්ත්වයට යයිද දන්නේ. කළු වඳුරෙක් වගේ ඇවිල්ලා මළුව පුරාම දුවලා මළුව හැඩි කරලා ගියා. දෙවනි දවසෙත් ඇමදුවා. ගවයෙකු ගෙවෙස් අරගෙන ඇවිල්ලා මළුව දඟලලා මළුවේ ගොම විසි කරලා ගියා. තුන්වෙනි දවසෙත් ඇමදුවා. කකුල් දෙකම කොර වෙච්ච පුජ්‍යලයක් ඇවිල්ලා පාද දෙක ඇදගෙන මළුව වටේම ගිහිල්ලා. තෙරුන් වහන්සේ කල්පනා කළා මේ අහල කිසිම ප්‍රදේශයක මෙහෙම පුජ්‍යලයක් දැකලා නැහැ. අදමයි දැක්කේ. ඒ නිසා උඹ මාරයා නේද කියලා. ඔව් කීවා. තෙරුන් වහන්සේ කල්පනා කළා මගේ බුද්ධාලම්බන ප්‍රීතියෙන් පිරෙන හිත උඹ විනාශ කළා නම් මං උඹෙන්ම ප්‍රයෝජන ගන්නවා කියලා. මාරයාට කියනවා අහලා තියෙන හැටියට මාරයා කියන්නේ මහ බල සම්පන්න කෙනෙක්. ඔබට පුළුවන්ද බුදුරජාණන් වහන්සේ මවල පෙන්වන්න මට කියලා ඇහුවා. මාරයා කිව්වා ඒ උතුම් රුව ඒ විදිහටම මවන්න නම් බෑ. නමුත් ඊට සමාන යම් රුවක් පෙන්වන්නම් කියලා. හොඳයි කිව්වා. මාරයා රූපේ වෙනස් කරගත්තා බුදුරුවට සමාන. මහතෙරුන් වහන්සේ කල්පනා කළා කෙලෙස් සහිත මාරයා භාග්‍යතුන් වහන්සේගේ රුවෙන් පෙනී හිටිනකොට මොනතරම් ලස්සනද. කෙලෙස් සහිත මාරයා පෙනී හිටිනකොට මේ තරම් ලස්සන නම් නික්ලේශී භාග්‍යතුන් වහන්සේ කොහොම වෙන්නේ ඇද්ද? හිතේ ඉපදුන ප්‍රීතියත් එක්කම සව් කෙලෙස් නැති කළා උන්වහන්සේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සෑයට මුළු ප්‍රදේශයේ මිනිස්සු එකතු වෙලා එක දවසක් මල් පූජාවක් කළා. ඒ මල් පූජාවට මුළු රටේම තියෙන මල් එකතු කරලා මිනිස්සු අරන් ආවා. කුලී වැඩ කරලා ඉන්න මිනිස්සෙක් ඉන්නවා. මිනිස්සෙක් උදේ පාන්දරම ගියා කුලී වැඩ කරන්න එක ගෙදරකින්වත් ගන්නෙ නැහැ. ඔක්කොම මල් කඩනවා පේනවා. ඊට පස්සේ මිනිස්සු පොලිමට යනවා. මෙයා ඇහුවා ඇයි කියලා. අද මේ ලෝකේ අද මේ ජනපදයේ මේ පුරයේ සියලු දෙනාම රන්වන් ස්තූපයට මල් පුදන දවසයි කිව්වා. ඊට පස්සේ මොකද කරන්න කියලා කල්පනා කරනකොට බැලුවා කිසිම තැනක මල් නැහැ. ඊට පස්සේ මල් පිණිසම හදපු රජුරන්ගේ උද්‍යානයක් තියෙනවා. ඒවා මිලට තමයි ගන්නෙ. මේ මිනිස්සයා මුළු ජීවිත කාලෙටම එකතු කරපු කහවණු 8ක් තිබ්බා. ඒ කහවණු 8 අරගෙන මල් ටිකක් හොයන්න ගියා උද්‍යානෙට. ඒ ඔක්කොම මල් පුදනවානේ මාත් පූජා කරනවා කියලා. රජතුමාගේ උයනේ මල් උයන් දොරටු පාලකයා හිටියා. කිව්වා මල් ගේන්න. අනේ එක මලක් නැහැ කිව්වා. පොහොට්ටුත් එක්ක අරන් ගියා කිව්වා. අනේ එහෙම කියන්න එපා කහවණු 8ක් තියෙනවා නිකන් නෙවෙයි ඉල්ලන්නේ. නෑ මෙන් එම්බා පුරුෂය කොහොම ඉල්ලුවත් මල් නෑ කිව්වා. මම පොඩ්ඩක් බලන්නද කියලා ඇහුවා. ඊට පස්සේ හා කියලා කිව්වා. හැම තැනම ඇවිද්දා මල් නෑ. හැබැයි දැක්කා එක මල් ගහක බිම වැටිලා තියෙනවා මල් අට. පුදුම සතුටුයි. ඒ මල් අට එකතු කරගෙන කිව්වා උයන් පල්ලාට මේ බලාපන්. මල් තිබ්බා මට. කිව්වා මෙහෙමත් මල් අටක් තිබ්බනම් උඹගෙම පින කිව්වා. කිව්වා මට මල් හොයාගෙන ආවේ මෙන්න කහවණුවට මං උඹට දෙනවා මං මල් අරන්. කිව්වා මේක උඹගේ පිනට හම්බෙච්ච එකක් කහවණු එපා. නෑ මට කහවණු ඕනේ මට මල් ඕනේ කියලා මල් අරන් ගියා. එකම එක දවසක් මල් පිදු බිමට වැටිච්ච. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ මල් පූජා කළේ. මේ මොගලම් මහරහතන් වහන්සේ අහන්නේ අපේ බුද්ධ ශාසනේ මේ පොළොව ගව් 7ක් වැඩෙන කල් දිව්‍ය ලෝකේ. තවමත් දිව්‍ය ලෝකේ.